සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අද ඩේ ව්ලොග් එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න හිතුවා. මේ ඉතින් මගේ පළවෙනි ඩේ ව්ලොග් එක. අද මගේ දහවල් කාලය කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි ආවේ. ඉතින් අද මම මේ ටවුන් එකට යන්න හදන්නේ පුංචි වැඩ ටිකක් කරගන්න. අපිට ළඟම ටවුන් එක අසලක. ඉතින් ඔය මේ පැත්තේ වෙල්යාය එහා පැත්ත ඇල යන්නේ. ඉතින් මේ දවස්වල ඇලේ නම් වතුර අඩුයි. ඉතින් දැන් ඔය ගාමිණී පිළිරුව ළඟින් අපි හැරිලා ටවුන් එකට ආවා. ඉතින් හසලක නගරය කියන්නේ සුන්දර නගරයක්. ඒ වගේම කුඹුරු ඇලදොල වලින් පිරිච්ච නගරයක්. ඉතින් ඉස්සෙල්ලාම අයියාගේ කොණ්ඩේ කපා ගන්න. ඉතින් දැන් ඔයා කොණ්ඩේ කපා ගන්නකම් මං ඉතින් ඔය ඉඳගෙන හිටියා. ඉතින් ඊට පස්සේ අපි මේ හાર્ඩ්වෙයාර් එකට ගියා අපේ මේ පොන්ට් එකට මේ උඩට දාන්න දැලක් ගන්න. ඊට පස්සේ ඉතින් අපි ඒකත් අරගෙන ගෙදර ආවා. ඊට පස්සේ දැන් ඔය අයියා තියලා බලනවා ඒක මේ තියද කොහොමද කියලා මේ ගානට. ඒක අර ඉතින් හදා ගන්න ඕනේනේ. අපි ඔහොම දාන්න හිතුවේ නැත්නම් අර මාළු දාන නිසා සත්තු එහෙම ඉතින් මේ එනවනේ. එතකොට සත්තු කයි කියලා බයට තමයි ඉතින් ඔහොම දැලා දැම්මේ. ඊට පස්සේ අපි මේ එනකොට මේ ඇලේ මේ වතුර වහලා නිසා අපි ඒකෙන් රොන් මඩ අරගෙන ආවා. අපිට මේ නෙළුම් පැල ටිකකුත් හම්බුණා. බොහොම ස්තුතියි අපිට මේ නෙළුම් පැල තුන දුන්නට. මෙතන නෙළුම් පැල වර්ග දෙකක් තියෙනවා. එකක් නිල් මානෙල් අනිත් එක සුදු නෙළුම්. ඉතින් දැන් ඔය අයියා මේකට අපි දැන් අර ඇලෙන් ගෙන ආපු මේ රොන් මඩ දාලා ඉවර වෙලා පැල ටික දැන් ඔය හදන ගමන් ඉතින් බලමුකෝ මේකෙත් ලස්සනට මල් ආවහම ඉතින් මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් ඊට පස්සේ අපි ඕක මේ හිටෝල ඉවර වෙලා චුට්ටක් ඔය මේ වටේ ටිකක් හොද ගන්න ඕනේ. මොකද අර මඩ එහෙම විසික් වෙලා ඔය බිම එහෙම වැටලා ඒ ටික එහෙම ඉතින් ටිකක් හොද ගන්න එහෙමත් ඕනේ. ඉතින් අපිට රොන් මඩ ගන්න පුළුවන් උනේ ඇල වහලා තියෙන නිසා. නැත්තම් ඉතින් මේ ගන්න තැනක් නැහනේ. දැන් ඉතින් අපි ඔය මේ වතුර එහෙම මේ පිරෙව්වා පොන්ට් එකට. පුරවල ඉතින් අපි ගාව ඔය කොඩු හාවෙක් හිටියා. ඊට පස්සේ මේ එයාව තමයි ඔය පොන්ට් එකට අයියා දැම්මේ. තමයි අපේ පොන්ට් එක. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ඔයාලා. ඉතින් මේ තියෙන්නේ මගේ එළියෙන් හදාගත්ත පුංචි කුස්සිය. ඒක ඉතින් දරලිපක් එහෙම හදලා මට පුළුවන් විදියට මං ඉතින් පිළිවෙලට තියාගෙන ඉන්නවා. මං ගොඩක්ම කැමතියි ඕක ඉතින් කෑම හදන්න. ඉතින් හුලම් වැදෙනවා එළියේ දරලිපේ ඒ ඔක්කොමත් එක අනික හොඳට ඉරව්වත් වැටෙනවා. ඉතින් දැන් මං ඔය එනකොට වැව් මාළු අරගෙන ආවා. ඉතින් මාළු ටික දැන් මේ හදාගන්න තමයි හදන්නේ. අපි එද්දි පානුත් අරන් ආවා. අද දවල්ට පාන් එක්ක වැව් මාළු හදලිවල කම කියලා තමයි අපි ඉතින් කතා වුනේ. ඉතින් දැන් ඔය ඒවා මේ හොඳට සෝද ගන්න ඕනේ. නැත්තම් අර ඒකේ ඇතුලේ තියෙන කළු පාටට ඒවා තියෙද්දි නැත්තම් මඩ රහ වගේ එනවා. ඒක නිසා අපි ඉස්සෙල්ලාම ඔය මාළු ටික හොඳට සෝද ගන්න ඕනේ. ඊට පස්සේ මන් 3-5 වර්ග ටික එකතු කරනවා ඉස්සෙල්ලාම. මොකද ඒකට මේ අර මාළු වලට මේ හොඳට අල්ලන්න විනාඩි 5-10ක් තියලා තියන්න ඕන නිසා ඉස්සෙල්ලාම බැඳපහ මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ඒ වගේම මස් කරි ටිකකුත් මම එකතු කරගන්නවා. මොකද එතකොට මේ හොදියේ චුට්ටක් ඝනකම වගේ හිටිනවා. එතකොට ගොරකා, ලුණු ඒ ටික ඔක්කොම හොඳට මේ මාළු එකට මේ රස මේ අල්ලන්න මේ හොඳට අනලා තියන්න ඕනේ අපි විනාඩි 5-10ක්. අනික මේ මාළු අලුත් මාළු මේ ඉතින් ඒවා මේ අපි හැමදාම ගන්න තැනින් තමයි ගත්තේ. ඉතින් අපි ඕක මේ අනල ඉවර වෙලා පැත්තකින් තියාගමුකෝ. ඉතින් දැන් මං හදන්නේ ඒකට ඕන කරන
ලූණු, සුදු ලූණු, එතකොට කරපිංචා, එතකොට අමු මිරිස්, වගේම තක්කාලි, ඒ ඔක්කොම දැන් ඉස්සෙල්ලාම මම කපාගෙන තියාගන්නවා. එතකොට මම ඔය කරපිංචා එහෙම මේ කල් තියාගන්න ඔය වගේ පොඩි අයිස්ක්‍රීම් කප් එකකට දාලා තියෙන ගාගන්නේ නැතුව කොළවල. අපි එවලට ගන්නකොට තමයි සෝදලි ඉවර වෙලා ගන්න ඕනේ. මාසයක් වුණත් ওই විදිහට කරපිංචා අපිට තියාගන්න පුළුවන්. හැබැයි ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ. හොඳට කප් එක වහලා. ඉතින් අපි මේ ටික කපා ගමුකෝ. ඉතින් මම ඔය සුදු ලූණු පිහියෙන් තලලා ඉවර වෙලා ඊට පස්සේ ආයෙ චුට්ටක් පිහියෙන් මේ කපා ගන්නවා. එහෙම තමයි මම නම් ඉතින් සුදු ලූණු ගන්නෙ. අනිත් එක තමයි ගම්මිරිස් කුඩු එවලට කොටලා ගත්තාම හොඳට සැර තියෙනවා. අර කොටලා තියෙන ඒ වගේ සැර ඉතින් චුට්ටක් අඩුයි. අපි දැන් ඉස්සෙල්ලාම වළඳ ලිපේ තියෙන ඒකට ඉස්සෙල්ලාම මං අබෑට ටිකක් ඒ වගේම සූදුරු ඊට පස්සේ උඳු ඒ වගේම කරාබු නැටි එන සාල් එහෙම දාගත්තා. ඒ දාගෙන ටිකක් බැදෙනකොට ඒකට සුදු ලූණුත් එකතු කරගත්තා. ඊට පස්සේ ඒකත් චුට්ට රන්වන් පාට වෙනකොට මම තෙල් ටිකකුත් එකතු කරනවා. එතකොට මාළු හොද්ද මේ ලස්සන පාටක් වගේම රසයකුත් එකතු වෙනවා. ඊට අපි අර මැරිනේට් වෙන්න තිබ්බ මාළු ටික මම එකතු කරගෙන ඒ භාජනයට වතුර ටිකක් දාලා 3-5 තියෙනවනේ. ඒ ටිකත් දාලා ඒකට අර කපාගත්ත තක්කාලි, අමු මිරිස්, කරපිංචා ඒ ටික ඔක්කොම එකතු කරගෙන තමයි මාළු එක කොහොම හදාගන්නේ. ඇත්තටම මේ විදිහට හදලා ඩක් රසවත්. එහෙනම් යාළුවනේ මේ විදිහට හදලා මටත් කමෙන්ට් එකක් දාන්න. අදට මං ගිහිනම්